අද විඩියෝගෙන් කතා කරන්නේ ෆොටෝෂොප් වෙනුවට යස් කරන්න පුළුවන් ෆ්‍රී අලුත්ම සොෆ්ටය එකක් වෙන ඇෆිනිට ගැන. එහෙනම් අපි යමු වීඩියෝකට. ඔයගොල්ලන්ට මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න නම් කරන් තියෙන්නේ affinity.studio කියන මෙන්න මේ වෙබ්සයිට් එකට යන එක. මේ සොෆ්ට්වෙයාර් එක මේ විදිහට බලා ගන්න පුළුවන් affinity by Canva කියලා. ඔයගොල්ලන්ට යටට ගිහුවම මේ සොෆ්ට්වෙයාර් එක ගැන හුඟක් විස්තර මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන sign up and download කියලා බටන් එකකුත් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒක ක්ලික් කරලා ඔයගොල්ලන්ගේ Canva account එකෙන් log වෙලා ඔයගොල්ලන්ට මේක ඩවන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ ඩවන්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන් software icon එක බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඒකට දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට software එක open වෙනවා. මේ software එක ගත්තොත් මේ software එක අපිට vector සහ raster graphic ඒ කියන්නේ ක්‍රම දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. vector කියන්නේ මේ වගේ දේවල් ඒ කියන්නේ කොච්චර zoom කරත් පික්සල් පේන්නේ නැතිව. raster කියන්නේ අර පික්සල් පේනවා. මෙහෙමනේ. අපි vector graphics කරන්නේ Adobe Illustrator වලින්. raster graphic create කරන්නේ Photoshop use කරන එකට. ඒ විදිහට තමයි තියෙන්නේ. අපිට මෙතනින් empty project එක open කරගන්න පුළුවන්. මෙතනින් ඔයගොල්ලන්ට vector ද pixel ද නැත්නම් layout ද නැත්නම් Canva AI ද කියලා set කරන්න පුළුවන්. Canva AI use කරන්න මේගොල්ලන්ගේ Canva subscription එක buy කරලා තියෙන්න ඕන. හැබැයි මේවට එහෙම කිසිම case එකක් නැතුව use කරන්න පුළුවන්. මේ විදිහට pixel සහ මේ විදිහට vector art අපිට මේකෙන් කරගන්න පුළුවන්. Photoshop වලට හුඟක්ම සමාන UI එක මේ software එකෙත් බලා ගන්න පුළුවන් අපිට. මේ විදිහට අපිට on that type කරගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් Dragon Lanka YouTube channel එක subscribe කරලා මාවත් follow කරගෙන යන්න. මම විහංග පැහැතර.